Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද play කරන්නේ Craft World. ඉතින් මං ගිය පාර වීඩියෝ කිව්වනේ මතක ඇතිනේ ඔයාලට. මම යකා මෑන් වගේ ගියා හදන ගමන් ඉන්නේ. ඒගේ හදන්න තමයි අපි යන්නේ. ඉතින් අපි ඒ හදන්න පටන් ගමු. ඉතින් ඉස්සෙල්ලාම අපි රැට නිදාගෙන ඉමු. මොකද උදේ වෙනකොට තමයි හොඳටම හදන්න පුළුවන්. ඉතින් මම ඔකට පේනවා ඇති මගේ එහා පැත්තේ නෙදර් පෝටල් එකක් තියෙනවා. ඒකෙත් මම ගියක් හදන ගමන් ඉන්නේ. හැදුවට පස්සේ පෙන්නන්න. ඔය ඉතින් අපි උදේ වෙලා බලමු. ගායිස් ඉතින් ඔන්න දැන් උදේ වුණා. මම ඉතින් විලේජ් එක පැත්තේ මෙන්න තියෙනවා යකා මෑන්ගේ වගේ ගෙදර. හරියද? යකා මෑන්ගේ වගේ කිව්වට ෆුල්ම කොපියක් නෙමෙයි. මෙතන ප්‍රෙෂර් ප්ලේට් දාන්න ඕන. යකා මෑන්ගේ පුකුණ. අපි ඉතින් මෙතන උඩට ගිහලා බලුවා. ආ ෂිට්. පෙරදුනානේ ගායිස් ඉතින්. ඊළඟට එතෙන්ට මොකක්ද දාන්නේ? නෙක්ස්කා වුඩ් ප්ලාන්ටර්ස්. ඉතින් මෙතෙන්ට මෙහෙකයි මෙතෙන්ට එකයි. ඉතින් අපි මෙතන වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි මෙතන ස්ටෝර්ස් එකක් දාන්න ස්ටෝර්ස් එක නෙමෙයි. මොකක්ද මේ ගබඩා කාමරයක් දාන්නේ. රෙද්ද ඇරෙන්නේ මෙතන ගබඩා කාමරේ එක දාලා ගායිස් ඉතින් මෙතන දාන්නේ අපි ඉන්චාන්ට් රූම් එක. ඉතින් අපි අද ගබඩා කාමරේ හදන්නේ අපි ඉතින් ඉන්චාන්ට් රූම් එක හදලිමු. ඉස්සෙල්ලාම අපිට බුක් ෂෙල්ෆ් ඕන වෙනවා. ලැක්ටර්න් ඕන වෙනවා. ඉන්චාර්ට්මන්ට් ටේබල් එකක් ඕන වෙනවා. ඒක කොහොමද වෙන්නේ? එච්චරයිනේ. එච්චර ගායිස් ඉතින් ඕන වෙන්නේ. මං මෙන්න මෙතනින් කඩාගෙන මෙතනින් කඩාගමු. මං ගායිස් ඉතින් ඔයාලට කියන්න උතුරා කියන්න හදපු අමතකුණ දේ නම් ඔයාලා දන්නවා ඇති. ලයික් බටන් එක ඔපලගන්න. මොකද්ද බං ඉතින් නිකන් තියෙන බටන් එකනේ. ඕක මොකටද බන්න ලෝගෝ වෙන්නේ. නිකන් ඒකට පොඩි තල්ලුවක් දාගෙන යන්න. ඊට පස්සේ ඊළඟට subscribe කරනවා නම් subscribe කරන්න. මගේ වීඩියෝ හොඳයි නම් subscribe කරන්න. නැත්තම් ඕන එකක් කරගන්න. මන් දන්නේ. හරිද? දැන් අපි ඊට පස්සේ මෙතනින් දාමු මේක. ඊළඟට අපි මේක මෙහෙම දාලා මෙතනින් දාමු. හරිද? ඊළඟට ගායිස් ඉතින් අපිට ඕන වෙනවා මොනවද මේවා. හරිද? ඇසිකා වුඩ් එක ඕනේ නේ. sorry guys ඉතින් මේ දවස්වල මට හොඳටම කැස්ස. ඔයාලට ඊළඟ වීඩියෝ වලදී මගේ අත්ත කඩහන බලා ගන්න පුළුවන් වෙයි. මොකද මේ දවස්වල හොඳටම මට කැස්ස. ගණන් ගන්න එපා ඉතින්. ගඩාන් රොඩුන් එනවා. දන්නවනේ ඉතින්. තිමිර ගේමින්ගේ හැටි. තාම නම් දන්නේ නැතුව ඇති. ඉතින් මේ අතරේ ඔයාලට කියන්න එකක් තියෙනවා. ගායිස් ඉතින් මේක අනිවාර්යෙන්ම කරන්න. ඉතින් ඔයාලට කැමති නම් කරන්න. නැත්තම් ඉතින් නිකන් ඉන්න. නිකන් ඉන්න මේ කැමති දෙයක් කරන්න. මගේ යාළුවෙක් ඉන්නවා. මම ගිය පාර වීඩියෝ එකක් කිව්වා. එයාගේ රීච් එක එහෙම හොඳටම බහලා තියෙන්නේ. එයාගේ කටේ අහනකොට එහෙම වීඩියෝ පැහැදිලි මදි වෙයි. ඒකට කරන්න දෙයක් නැහැ. එයාගේ අර මේ එයා හෙඩ්සෙට් එකක් ගන්නවා කිව්වා. දැන් මම නම් හෙඩ්සෙට් එක අරගෙන ඉන්නේ. ඉතින් යාට පොඩි හෙල්ප් එකක් දෙන්න මටත් හෙල්ප් එකක් දෙන්න ඉතින්. එයාට විතර නෙමෙයි. අපි මෙතන මේ දෙක දාගමු. යකෝ වෙදියා ගොනික් කරලා. අච්චෝ හරි. ළඟට ගායිස් ඉතින් මේක මෙහෙම දාගන්න. කොහමද ගායිස් ඉතින් ආයේ මේකක් වගේනේ පිස්සු දෙව. ඊළඟට මේ ඉන්චාන්ට් රූම් එක මෙහෙම තියෙන්නේ. ඉතින් මේ තමයි ඉන්චාන්ට් රූම් එක. ඊළඟට අපි මේක හදමු. ඉන්චාන්ට් රූම් එක අම්මට උඩු අමතකුණානේ. ඉන්චාන්ට් රූම් එකට මේ ටෝචුයි මොනවද මේ
ක්ලොක් එකක යවන. ඉතින් ගායිස් ඉතින් අපි ටක් ගාලා ඒක අදාගමු. ක්ලොක් එකක් කො. මේ තියෙන ගායිස් ඉතින් දන්නේ නැද්ද බං ඉතින් ජාන් වෙනවා ජූන් වෙනවා. මෙතනින් දාගමු. බොන්. ඇයි බං මෙන්න මේ වගේ දාන්න ඕන? මට මම මේකට කියන්න මතක නෑ. ඔරලෝසු මේව නිකන් ගන්න වෙයිද දන්න. මේ වගේම දාන්න ඕන. ඉතින් මොකක්ද ඉන්නේ? එකපාරට බග් වෙන්න පටන් ගත්තා. මෙතන ටෝච් එකයි දාගමු. ගාසින් දැක්කම අයන ලස්සනට දෙනවා අයන. අයන රාජමාලිකාවක් වෙයි. ෆකින් එනර්ජයිසර් ලැප් එකක්. ඉතින් මේ ඇසිකාවුත් ස්ටෑර්ස් දාගන්න ඕනේ ඔයාලා මෙහෙම කියන්න එපා ඉතින් 아무තු විදිහකට ගහනවා කියලා. මේ රාශිය එතකොට ලස්සනට එනවා. ඊළඟට ඉතින් අපි උඩට යන්. රාශිය ඉතින් ගයන් ගන්න එපා ඉතින්. තාම හරියටම අදල් ඔව් මෙතනට වීදුරු ඕනේ රාශිය ඉතින්. මෙතෙන්ට දාගමු. ට්‍රයි බං කරුනේ. කවුද කඩන්නේ? චකා. මෙතන වහගමු ගායිස් ඉතින්. මොකක් කරි පැන්නොත් එහෙම ඉවරයි මලා. අපේ බඩු ටික එහෙම උස්සගෙන ආවොත් එහෙම ගායිස් ඉතින් මම මේ අතර පොඩි දෙයක් කියන්න තියෙනවා. මම මේ පේඩ් ගේම්ස් ගන්න සාමාන්‍ය ගන්නේ මම මේ වගේ ගේම්ස් තමයි. අර මම වැඩියක් ඔය කටි පේඩ් ගේම් නැතුව ඔකට කැමති ගේම් කියන්න. පේඩ් ගේම් නැතුව හොඳ නැත්නම් අර යකාමෑන් ගේම් බලන්න. පේඩ් ගේම්මයි ගහන්නේ. අර මතකද? මොකද්ද මේ? එයා ගහන්නෙම මේකනේ. ගෝස්ලෑන්ඩ් කියලාත් එකක් තියෙනවනේ. මොකද්ද මේ මයින්ක්‍රාෆ්ට් එකේ යාගේ. ඉතින් පේඩ් ගේම්ස් දාන්න එපා. මොකද මට ඒවට ගහන්න බෑ. ඒක පස්සේ කියන්න. ඒක ගහන්න බෑ. ඔව් ඉතින් ගහන්න බෑනේ. ඊට පස්සේ මෙතන අපේ ක්‍රාෆ්ටින් ටේබල් එක දාන්න. ක්‍රාෆ්ටින් ටේබල් එක. එතන මෙහෙම දාගමු. අම්මට උඩ දැන් මෙතන මෙහෙම දැම්මොත් එහෙම අරකට එහා පැත්තේ ඇවිල්ලා අරින්න පුළුවන්. දැන් අම්මට උඩ පුළුවන්. පොඩෙන් මේක මෙහෙම දාලා ඉතින් තව ලේයර් එකක් ගහමු. ඊළඟට ඉතින් මෙහෙම දෙක. ඒක විදිහ බං ඊයේද ටම් ඊළඟට මේ පැත්තට දාගමු කාසියේ. දැන් මොකෙක් කරේ ඒ ලෝකෙට කෙල්ල ගියත් එහෙම යහපැති විලේජ් එකක් තියෙනවා. ඒක තමයි කුඩම්ම බයවෙන එක. විලේජ් කෙනෙක්වත් ඇවිල්ලා සාමාන්‍ය සොම්බිලා එහෙම නම් හරි නෑ නේ මේවා. විලේජ් කෙනෙක්වත් ඇවිල්ලා මේකට ගැල්ලා ගියොත් එහෙම ඉවරයි. මොකද මගේ වටිනා බඩු දාන්නේ මේකේ. වටිනා බඩු දානකොට වටිනේ මේව නෙමෙයි ඉතින්. වටින්නේ නැහැ කියලා නම් බනින්නේ නැහැ. අම්මෝ කැස්සේ අපෝ. ගායිස් ඉතින් මෙතන දෙහෙකුත් දාගමු. මෙතන දෙහෙකුත් දාගමු. හරි ඉතින් එච්චරයි වීඩියෝ එක. වීඩියෝ කොච්චර කිව්වට මෙතන හදන් දිනවනේ බා අමතක වුණා. මෙහෙට. ඉතින් ගායිස් ඉතින් බනින්න එහෙම නම් එපා. මේ කමෙන්ට් එක වගේම නෙමෙයි කියලා. වගේම නෙමෙයි ඉතින්. මෙතන එකක් දාගත්තොත් දැන් තට්ටුවක්. ගායිස් ඉතින් ඔයාලට වටිනා බඩු දානවනේ. මෙහෙම දාගන්න. කොහොමද තිමිට ටෙක්නික්. ගායිස් ඉතින් අදට ඔච්චරයි වීඩියෝ එක. මතක් කරන්න තියෙන පොඩි දෙයක්. පොඩි දෙයක් නෙමෙයි තියෙන එක ලොකු දෙයක්. ඔය කටි ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔය කටි ඉල්ලන්නේ මම කියනවා අනිවාර්යෙන් කියනවා. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි බයි.